සර් ඉන්ටර්වල් එකක් දෙන්නකෝ බඩගිනි. හරිද? දැන් අපේ වටේ ගෙවල් වල උන් බලාගෙන ඉන්නේ අපි බල්ලන්ට ගල් ගහනකම්. අනිත් කට්ටිය නම් වලෙන් නැගිටලා එන්න එපයි. සක්වාලිහිනි ප්‍රබුද්ධ. මොකද කරන්නේ? හොල්ලන්නේ. සක්වාලිහිනි ප්‍රබුද්ධ. අම්මෝ හරි. පොඩ්ඩක් බලමු චිත්‍ර එක කියවලා නේ. හයියෝ ඉස්සෙල්ලත් එවලා තිබ්බ මේකම. ඉස්සෙල්ල සෙමිනේ එකෙත්. සර් මට ඉන්නවා අභිෂේක කියලා යාළුවෙක්. නෑ මේක ඉස්සෙල්ල චිට් එකමයි. මේ ඉස්සෙල්ල ටිකනේ. හූ මොකුත් නැහැ කියලා චූටියට ලියලා මැද. බලමු කහ පාටේ මේ ඉස්සෙල්ල ඒවානේ තියෙන දැන් ඒවා අනේ චිට් කියවන්නකෝ සර් හරි කියුට් ලකිදු අයියට උම්මෙක්කුත් දීලා ඉවල ගෑල්ලා මේක මෙන්න මෙතන තියෙනවා ලිප්ස්ටික් පාරක් නේ එල්දන් එස් කියලා සයන්නේ නම් පටන් ගන්න යාළුවා මෙන්ෂන් කරන්න. සර් ඒ කොල්ලොන් මෙන්ෂන් කරන්න එපා. හරි. සර් ලකිඳු අයියට අර චිට් එක පෙන්නුවේ නෑනේ. ගන්න ඇවිල්ලා. ජීවිතේ දෙන්නේ මේ චිට් එක ගන්න. බලන්න ආවේ බලන්න ආවේ හුඟ කලකින් දැක්කේ නැති නිසායි. බලන්න ආවේ ලිපියක්වත් එව්වේ නැති නිසායි. ඇත්තට අපි හුඟ කාලේ බලංගෝ අපි අර තෙමිනේකෙන් පස්සේ නේද හම්බුනේ. සතියකට පස්සේනේ. ඇරබුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා සර් අපි වෙන් කළා. නොබේ දෙනෙත් මට ගිලිහුණා. සෝරි පුතේ. මම හිතලා කරපු දෙයක් නෙවෙයි. අනේ මන්දා සර් ප්‍රත්‍යාර්ථ නාම ගැන ඔන්ලයින් එකේ කරන්න ප්‍රත්‍යාර්ථ නාම ගැන ඇයි ඔන්ලයින් එකේ කරන්නේ මං දැන් කරලා පෙන්නන්න ඉඳහන් ඉතින් දැම්ම කරන්නේ උදේ 8 ඉඳන් සෙන්ටිමීටර් 20ක මොලේ තියන් ඉඳලා ඔය වාඩි වෙලා ඉන්නේ ගැන කියන්නේ දැන් තැලිලා රිදෙනවා අව් කියලා ඒවලා තියෙනවා හරි ෂේපේ නැගිටලා අත ගා ගන්න ළඟ එකාගේ එහෙම ගන්න යන්න එපා එහෙම අනේ ෂේපේ නැගිටිනකොට ළඟ කාලකන්ණි අපත පාදරය උල් කරපු පැන්සලක් තියෙනවා. හොදම ෆීලිං එකක්. සර් අපේ කොල්ලෙක්ගේ බර්ත්ඩේ එකක් විශ් එකක් ඕනේ. නම මලිත නිපුන් සර. කො ඉන්නවද? ඒ කොටා කියන්නේ උඹටද? හැපි බර්ත්ඩේ කියන පුතේ? කොටා. හැපි බර්ත්ඩේ කොටා. එයාගේ පෙට් නේම් එක ඒක. හරි. මේ කලින් චිට් එක පැටලෙනවා මේක. චින්දකි. සර් කවිබන non stop එක කිව්වා. අනේ මම මේ අසනීප වෙලා ඉන්නේ. සර් ඉන්ටර්වල් එකක් දෙන්නකෝ බඩගිනි. ඊයා. මම මේ පැය 6-7ක් තිස්සේ මේ වැඩේ කරගෙන යනවා.
මං එක ඉන්ටර්වල් එකක්වත් ගත්තද? AC වැඩිලු. එහෙනම් අනුරාධපුරේ දාගන්න හනිමූන් එක. අම්මා I love you ශවිදු අයියේ කියලා ලොකු චිට් එකක් ගෙවලා තියෙනවා. මේ ඔයාලා දන්නේ මේවා එකතු කරනවා. ඔව්. ගෙදර මේවා වෙනම තියෙනවා. මංවත් එකතු කරලා නැහැ. ඔව්වනේ. ඒ වගේ ඒවා එවන්න. පිනක් ලොකු. සර් අපේ පස්ස රිදෙනවා. ඉක්මනට ඉවර කරන්න. මේ රිදෙන කෙනා මට කියන්න මම අතගාලා දෙන්නම්. අනේ ලකිඳු අයියා එන්නම ලස්සන වෙනවනේ. ඊයේ එක් කරගෙන ගිහින් සැලුන් එකට ක්ලීන් අප් එකක් දාලා ඔක්කොම බැරි ටික කරලා තමයි ඔය ගෙනාවේ අද. ඒකයි ඔය ලස්සන වෙලා තියෙන්නේ. සර් දැන් පාවිච්චි කරන වාහනේ මොකද්ද? නෑ එක එක වාහන තියෙනවා. ඉතින් දෙකක් තුනක් තියෙනවා. කැමති එක ගෙනවා. අලුතින් වාහනයක් ගන්න හිතෙන්නේ නැද්ද V8 එකක් වගේ? කවදාවත් හිතෙන්නේ නෑනේ. තෙල් කරනවා අඩුයිනේ. නැත්තම් ඉතින් සල්ලි නම් නැතුව නෙවෙයි. හරිද? සල්ලි නම් මොනවද පුතේ? බල්ලන්ටත් ගහන්නේ අපේ ගෙවල් වල සල්ලි වලින්. බල්ලෝ චූකල යනවා ගේට්ටුවට. දෙනවා 10 මිටියකින්. බල්ලෝ කෑ ගහගෙන දුවන්නේ. හරිද? දැන් අපේ වටේ ගෙවල් වල යොම් බලාගෙන ඉන්නේ අපි බල්ලන්ට ගල් ගහනකම්. හරි. කොට කවිසෙට සින්දුවක් කියන්න ඕනෙලු. සර් නේහට සින්දුවක් කියන්න දෙන්නලු. ඔළුව වනසන බාණ්ඩෝගේ ළමයාගේ මාර අදහසක් දීලා තියෙනවා. ඔළුව වනසන වෙනත් විෂයක් දුටුවේ නෑ සිංහල තරම්. පෙර නොවූ විරු අමුතු රසයක් ඔබයි ඇති කලේ මව්බසේ. හදවතේ ඉන්නේ. සර් ලස්සන සින්දුවක් කියන්නකෝ. ගිය පාර කිව්ව සින්දුව ගෙදර ගිහිනුත් මතක් වුණා. මම මොකද්ද ගිය පාර කියපු සින්දුව? ඉතින් මම සින්දුවක් කිව්වේ නෑ. ඔබේ සිනහව තරම් මනරම් සිනහවක් නැත දුටුවේ මා. කටකාර ඔය මුවඟ මං එහෙම නෑ යන්නේ. නිල්වන් net යුග්ම සංවරයි ඔය බැල්ම. ආදරෙයි අපි සර් කියලා තියෙනවා. බොහොම ස්තුතියි. ආදරෙයි හස්තරක්. සර් රත්නශ්‍රී අපේ ඉස්කෝලේට ආවා. ඔව් ඔයාලගේ අච්චු පොතේ දැනට ජීවතුන් අතර ඉන්න එක මිනිස්සයා තමයි රත්නශ්‍රී විජේසිංහ. ඒ හින්දා එයාගේ ਵਿਚාර එහෙමනම් අවුල් කරගන්න එපා. අනිත් කට්ටිය නම් වලෙන් නැගිටලා ඉන්න එපයි.